මුස්ලිම් ආගම අදහන ඉස්ලාම් භක්තිකයෙක්ට පින්තුනේ හොඳට ඉස්ලාම් ආගම අදහන හැටි අපිට කියලා දෙන්න පුළුවන් බෞද්ධ දර්ශනය හරහා. මම ඔබට තව උදාහරණයක් කියන්නම්. මේ ළඟදී ආපු එක්තරා මහත්තයෙක් පින්තුනේ මගෙන් අහනවා මෙන්න මේ ප්‍රශ්නයක්. මේ අන්‍ය ආගමික මහත්තයෙක් මේ සමාජයේ බොහොම වැදගත් මිනිසෙක්. නමුත් ඉන්නේ කවදාකවත් මේ ප්‍රශ්න වලට එයාට උත්තර හම්බෙලා නැහැ. නමුත් සම්මත ශිල්ප ශාස්ත්‍ර හොඳටම ඉගෙනගෙන තියෙනවා. නමුත් මේ ජීවිත ප්‍රශ්නට උත්තර හම්බෙලා නැහැ. ඔන්න මේ මහත්තයා අහන ප්‍රශ්නය අපේ හාමුදුරනේ මගේ ආගමේ අපිට කියලා දෙලා තියෙනවා මේ අනෙක් මිනිස්සුන්ට ආශිර්වාද කරන්න කියලා. ඔබට සාමය වේවා කියලා. එහෙම තමයි අපි එක එක්කෙනාට ආශිර්වාද කරන්න කියලා. අපි එක එක්කෙනා මුණ ගැසුනහම ඔබට සාමය වේවා. අස්සලාමු අලයිකුම් කියලා තමයි එක එක්කෙනාට ඒගොල්ලෝ විශ් කරගන්නේ. ඒ මහත්තයා කියන ඒකේ තේරුම ඔබට සාමය වේවා. May peace be upon you. දැන් මේ මහත්තයා ප්‍රශ්නයක් තියෙනවලු. ඒ මහත්තයා ප්‍රශ්නයක් තියෙනවලු අපේ හාමුදුරනේ සමහර පිරිස් ඇවිල්ලා මගෙන් අහනවා කියලා මහත්තයා මට කියන්නේ දැන් ඔබේ ආගමේ ඔහොමනම් එක එක්කෙනාට ආශිර්වාද කරන්නේ. ඇයි ඔබේ ආගමේ එක තැනක කියලා තියෙන්නේ? අද ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේගේ නමින් මිනිමරුවොත් ස්වර්ගයට යන්න පුළුවන් කියලා. අන්නේ ප්‍රශ්නේ මගෙන් අහනෝ හාමුදුරනේ මට දෙන්න උත්තරයක් නැහැ කියලා. ඔබට තේරුණාද මේ මහත්තයා අහන ප්‍රශ්නේ? එතුමා අදහන ආගමේ ඒගොල්ලෝ එක එක්කෙනාට විශ් කරගන්නේ. අපි තෙරුවන් සරණයි කියන්නේ පින්වතුනි. අන්න ඒ වගේ ඒ අයගේ ආගමේ හෝ ඒ අයගේ කමියුනිටි එකේ සමාජයේ ඒගොල්ලෝ එක එක්කෙනාට විශ් කරගන්නේ අස්සලාමු අලයිකුම් කියලා. ඒකේ තේරුම තමයි may peace be upon you. ඔබට සාමය වේවා. එතකොට පින්වතුනි මේ මහත්තයාගේ සමාජයේ බොහොම පිරිසත් එක්ක ගනුදෙනු කරන මහත්තයෙක් අන්නේ ලබ්ධික හෝ වෙනත් ආගම් දරන සහ මේ මහත්තයාගේ ආගමෙන් සමහර දරුවෙක් වෙන්න පුළුවන් ඇවිල්ලා අහනවලු ඉතින් අපේ ආගමේ මෙහෙමනම් අපි එක එකනට විශ් කරන්නේ ඇයි තව තැනක කියලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ නමින් මිනිමරුවම දිව්‍ය ලෝක යනවා කියලා. ඒ දෙක පරස්පරයිනේ කියලා. ඇත්තනේ? පරස්පරයිනේ නේද? ඔබ වහන්සේට ඒකට උත්තරයක් තියෙනවද කියලා මගෙන් අහනවා. මගේ මහත්තයා උත්තරයක් තියෙනවා. ඊට පස්සේ මම මහත්තයාට තේරුම් කරලා දුන්නා පින්තුන්. ඔය කියන කාරණාව හරියට තේරුම් ගන්න කියලා. මොකද්ද මේ දෙවියන් වහන්සේගේ නමින් අන්‍ය ආගමිකෙක්ව ඒ කියන්නේ මේ දෙවියන් වහන්සේව විශ්වාස නොකරන කෙනාව ඝාතනය කරනවා කියන එක හරියට තේරුම් ගන්න කියලා. මොකද ඕක වැරදියට තේරුම් ගත්ත නිසා වෙන්නේ නැති පින්වතුනි අපි අහලා තිනවා. ඉතින් සමහර තැන්වල මේ ලෝකයේ එක තැන්වල දෙවියන් වහන්සේගේ නමින් ඔය වගේ අපරාධ සිද්ධ වෙනවා කියලා. ඉතින් වැරදියට තේරුම් ගත්ත නිසා වෙන්නේ නැති. අපේ මහත්තයාට කිව්වා පින්වතුනි මහත්තයෝ ඔබතුමාට දැනෙනව නේද හිතේ ඊගෝ එකක් තියෙනවා කියලා. ඒක මේ ඔබතුමා ඉන්නවා කියලා දැනෙනව නේද? ඊගෝ එක දැනෙනව නේද ඔබතුමාට කියලා? දැනෙනවා. ඒතර මහත්තයා ඔබතුමාට හිතෙනව නේද ඔබතුමාගේ ඊගෝ එක නිසා දෙවියන් වහන්සේ කියලා කියන එක්කෙනෙක් මම තව එක්කෙනෙක් කියලා. දැනෙනවා. ඒතර ඔබතුමාට ওই ඊගෝ එක නිසා ওই ඊගෝ එකට රිදෙනකොට ඔබතුමා හැම වෙලාවෙම දෙවියන් වහන්සේ ඔබතුමාට කරන්න කිව්ව දේවල්මද කරන්නේ කියලා. දැන් නැත්තම් ඊට පරස්පර ඊට විරුද්ධ වෙන දේවල් ඔබතුමාට සමහරට කරන්න හෝ අඩුතරම් හිතෙන්නවත් නැද්ද කියලා.
හිතෙනවා අපේ හාමුදුරුවෝ. කවදාකවත් දෙවියන් වහන්සේ මෙහෙමනම් කරන්න කියනවා වෙන්න බෑ. ඒ කියන්නේ සමහරවල්ලාට මට කේන්ති යනවා. දැන් දෙවියන් වහන්සේ කේන්ති යන දැනම දාලා නැහනේ. මට සමහරවල්ලාට රාගී අදහස් පහළ වෙනවා. දෙවියන් වහන්සේ එහෙම දේවල් කියලා නැහැ. හැමෝටම එක හා සමානව ප්‍රේම කරන්න කියලා තියෙනවා. මට එහෙම නැහැ. මට විශේෂයක් දැනෙනවා සමහර අය ගැන. මට කේන්තියක් එනවා සමහර අය ගැන. මට සමහරවල්ලාට හිතෙනවා අනෙක්කට තියෙන දේවල් අනේ මට තිබ්බනම් කියලා. මට අන්න එහෙම අදහස් ඉඳලා හිතලා හිතෙනවා අපේ හාමුදුරනේ කියලා. මං කිව්වා අපේ මහත්තයෝ ඔබතුමාට ඔහොම හිතෙන්නේ ඔබතුමාගේ ඊගෝ එක නිසා. ඔය ඊගෝ එක නොතිබුණා නම් ඔබතුමාට ඔහොම හිතෙන්නේ නැහැ. එතකොට ඔබතුමාට හිතෙන්නේ අපි ඔක්කොම එකයි කියලා. එතකොට ඔබතුමාට කවදාකවත් තව කෙනෙක්ට විරුද්ධව තව කෙනෙක්ව තලාපෙලා දාන තව කෙනෙකු විනාශ කරන්න හෝ තව කෙනෙකුට විශේෂයෙන් ආදරය කරන්න කවදාකවත් හිතේ අදහස පහළ වෙන්නේ නැහැ නේද? ඊගෝ එක නොතිබුණා නම් කියලා. ඒ මාතයි කියනද ඊගෝ එක නැතිව ඉන්නත් පුළුවන් ද අපේ හාමුදුරනේ. මං කිව්වා ඒක පොඩ්ඩක් පැත්තකින් ඉඳි මේක පස්සේ කතා කරමු. මම කියන්නේ ඔය ඊගෝ එක නොතිබුණා නම් එහෙනම් ඔබතුමාට ඔහොම හිතෙන්නේ නැහැ නේද කියලා. එහෙමනම් හිතෙන්නේ නැති වෙයි කියලා. මං කිව්වා මහත්තයා එහෙනම් ඔය ඊගෝ එක නිසා නේද ඔබතුමාට තාම දෙවියන් වහන්සේ ගාවට යන්න බැරි වෙලා තියෙන්නේ කියලා. මොකද දෙවියන් වහන්සේ ඔබතුමා ගැන දැන් ජජ්මන්ට් එකක් දුන්නොත්, තීරණයක් දුන්නොත් ඔබතුමාගේ හොඳ පැතිත් තියෙනවා, නරක පැතිත් තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ තියෙන හොඳ ගති නිසා දෙවියන් වහන්සේ ගාවට ගන්න හිතුණට ඔබතුමා ගාව තියෙන නරක නිසා දෙවියන් වහන්සේට ඔබතුමාව ළඟට ගන්න බෑ. මක් නිසාද? අර ඊගෝ එක නිසා. එහෙනම් මොකක් හරි ක්‍රමවේගයකින් ඔන්න ඊගෝ එක අපිට පුළුවන් නම් නැති කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විතර ඔබතුමාට මොකක් වෙයිද? ආයෙත් කියනදී එහෙම බෑ පුළුවන් නෑ පොඩ්ඩක් ඉන්නකෝ. පුළුවන් ද බැරිද කියලා අපි පස්සේ කතා කරමු. මට උත්තර දෙන්නකෝ ඔබතුමා. ওই ඊගෝ එක අපිට නැති කරන්න පුළුවන් නම් ඔබතුමාට හිතෙන්නේ නැද්ද දෙවියන් වහන්සේ ඔබතුමාව දෙවියන් වහන්සේ ගාවට ගනී කියලා? මොකද එතකොට කරන හැම දෙයක්ම වැරදි දේවල් නෙමෙයි ඔක්කොම හොඳ දේවල්. දෙවියන් වහන්සේ අනුමත කරන දේවල් විතරයි ඊට පස්සේ ඔබතුමා කරන්නේ. මොකද අද ඔබතුමාට දෙවියන් වහන්සේ යමක් කරන්න කියලා තිබ්බත් සමහර එක පොතේ තියෙන්න පුළුවන්. සමහරට ඔබතුමාට පූජකෙක් කියන වෙන්න පුළුවන්. සමහරට ඔබතුමාට පල්ලිය දිහා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඒ කියන හැම එකක්ම ඔබතුමාට කරන්න බෑ. ඇයි? අර ඊගෝ එක හරස් වෙනවා ඒකට. එහෙනම් ඔය ඊගෝ එක නොතිබුණා නම් ඔබතුමා එතනින් පස්සේ කරන්න කියන්නේ හිතන්න හැම එකක්ම කාට ඕන විදිහටද? දෙවියන් වහන්සේට ඕන විදිහට. නමුත් අද බෑ නේද ඒක කරන්න? ඒ මහත්තයා එකඟුණා. බෑ තමයි කියලා. මං කිව්වා මහත්තයෝ එන ඔබතුමා හිතලා බලන්න. අපිට පුළුවන් නම් ඔන්න ඔය කියන ඊගෝ එක මරලා දාන්න. දෙවියන් වහන්සේගේ නමින්. ඔන්න ඔය ඊගෝ එක මරලා දාන්න. අනිවාර්යෙන් ඒ ඊගෝ එක මරණු මිනිස්සයත් ඒක මරන්න උදව් කරපු මිනිස්සයත් ඔය දෙන්නම හරිනම් යන්න ඕනේ නේද දෙවියන් වහන්සේ ගාවට කියලා. ඌ අපේ හාමුදුරනේ කිව්වා. මං කිව්වා මහත්තයෝ ඔන්න ඕක වෙන්න බැරිද? ඔය පොතේ තියෙන ඇත්ත කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේව අදහන්නේ නැති කියලා කියන්නේ පින්වතුනි දෙවියන් වහන්සේ එකක් කියනවා. නමුත් අපිට දෙවියන් වහන්සේ කියන එක අහන්න බෑ. ඇයි? අපේ ඊගෝ එක නිසා. ඒ නිසා ඊගෝ එක හරස් වෙනවා හැම වෙලාවෙම දෙවියන් වහන්සේගේ ආඥාව ඉස්සරහා. ඔන්න ඊගෝ එක මල්ලා දැම්මා නම් දැන් දෙවියන් වහන්සේට 100% අනුගතයි. දැන් 100% දෙවියන් වහන්සේට අනුගතයි නම් පින්වතුනි ඊළඟට මොකක්ද දෙවියන් වහන්සේ කරන්නේ? තමන් ගාවට ගන්නවා. එහෙනම් ඔබට පුළුවන් නම් තව මිනිස්සෙගේ ඊගෝ එක මරන්න. එයා මරන්න එපා. ඒක රැඟලට තියන්න ඕනේ නැහැ. කඩු කිනිසිය ඕනේ නැහැ මේ වැඩේ කරන්න. මිනිස්සෙගේ ඊගෝ එක මරන්න පුළුවන් නම් දෙවියන් වහන්සේගේ නමින්. ඒ කිව්වේ ඔබට දෙවියන් වහන්සේ ගාවට යන්න උදව් වීම පිණිස මම ඔබේ ඊගෝ එක මරනවා. ඔබට අන්නේ දේ කරන්න පුළුවන් නම් ඔබ දෙවියන් වහන්සේගේ කොයිතරම් ප්‍රසාදයට ලක් වේද කියලා මම මේ මහත්තයන් අහුවා. ඒතර පින්දුනේ මහත්තයා කාරණා වැටුණා. එහෙනම් අපේ ආගමේ මහ උතුම් දෙයක් නෙමෙයි කියලා තියෙන්නේ කියලා. මේක කියන්නේ මේ මිනි මරන්න කියලා නෙමෙයිනේ. මේක කියන්නේ මේක එක මේ කියන්නේ දෙවියන් වහන්සේ කියලා නෙමෙයි යන්න වහන්සේගෙන ඒ මනුස්සයාගේ දෙවියන් වහන්සේට විරුද්ධ කොටසක් තියෙනවා තමයි එයාගේ හිත ඇතුලේ. අන්න ඒක මරන්න කියලානේ මේ කියන්නේ.
ඒ තමයි ඊගෝ එක. ඒ මහතයක පිළිගත්ත පින්වතුනි. පිළි අරගෙන ටිකක් වෙලා ගිහලා අහනවා. නමුත් ඒක කරන්න බෑ නේද අපේ හඳුරන්නේ. මං කිව්වා තව දවසක එන්න මම ඒක කියලා දෙන්නම් කියලා. ඔය ඊගෝ එක මරන්න පුළුවන් ද බැරිද කියලා තව දවසක එන්න කියලා දෙන්නම් කියලා. දැන් මොකද ඔබට හිතෙන්නේ පින්වතුනි? දැන් ඔබ මට කියන්නේ මං මේ මිනිස්යාගේ ආගම අතහැරලා දාලා එයාව බුද්ධ ආගමට වැළඳගත්තද? බුද්ධ ආගමට ඇදගත්තද? නැත්නම් එයාට හරියට එයාගේ ආගම අදහන හැටි කියලා දුන්නද? මොකද ඔබට හිතෙන්නේ? ඔබට තේරෙනව නේද පින්වතුනි කාරණාව? අපිට ඕනේ නැහැ පිටින් කිසිම මිනිස්සෙගේ ආගමෙන් ඒ මිනිස්සව වැදලා ගන්න එළියට. මිනිස්සයාගේ ආගම දුර ගන්න ඕනේ නැහැ අපිට. අපිට ඕනේ හරියට Hindu භක්තිය කියන හරියට Hindu ආගම අදහන්නට කියලා දෙන්න. ඉස්ලාම් භක්තිය කියන හරියට ඉස්ලාම් ආගම කරගෙන යන්නට කියලා දෙන්න. කතෝලික දහම අදහන මිනිස්සුන්ට පිටින් හරියට ඒක කරන්න හැටි කියලා දෙන්න පුළුවන් නම් මම හිතනවා අන්න ඒක තමයි භාග්‍යතුන් හසට වුණු නැති කියලා. මොකද පිටින් බෞද්ධ දර්ශනය කියලා කියන ආගමක් නෙමෙයි. ඒක මේ වැළඳ ගන්න ඕන එකක් නෙමෙයි. ඒක සරණ යන්න ඕන එකක්. ඔබට ඕනම වෙලාවක පින්වතුනි ජේසුස් වහන්සේට ද්‍රෝහි නොවි අල්ලා දෙවියන් වහන්සේට ද්‍රෝහි නොවි ශිව දෙවියන්ට ද්‍රෝහි නොවි හරි බෞද්ධ දර්ශනය නම් පින්වතුනි ඔබට කරන් යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැත. ඒ නිසා මෙතන කිසිම ආගම් සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ හිතේ සතුට සම්බන්ධ දෙන සයන්ස් එක.